ඇත්තටම කියන්න ඕනේ අද මම ආවේ ස්තුතියක් කරලා යන්න. හිරුස්ටා වේදිකාවෙන් මම පහුගිය දවසක සමුගත්තා 87ක ප්‍රතිශතයක් අරගෙන. එදා දවසේ මට බැටල් එකට වින් කරන්න මදි වුණේ එකම එක ලකුණක් විතරයි. ඉතින් වෙනදා වගේම ඔයාලගේ ආදරේ අඩුවක් නැතුව ලැබුණා. ඉතින් හිරුස්ටා වේදිකාවේ සුපිරි 12 දෙනා අතරට එනකම් ඒ ආදරේ මට අඩු වුණේ නැහැ, වැඩි වුණා මිසක්. ඉතින් මතක් කරන්න ඕන මේ වෙලාවේ මට පුංචි දෙයකින් හරි පුංචි වචනකින් හරි බව උදව් කරපු හැමෝම මේ වෙලාවේ ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ දුන්නු ආදරේ වෙනුවෙන්. ඉතින් ඒ දුන්නු ආදරේ පුංචි වචනකින් හරි දුන්නු සපෝට් එක නිසා තමයි අද මම මෙහෙම හිටගෙන ඉන්නේ ගැම්බින්. ඔයාලට ගොඩක් ස්තුතියි ඒ වෙනුවෙන්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හිරුස්ටා වේදිකාවේ සුපිරි 12 දෙනා අතරට එනකම් ඔයාලා දුන්නු මේ සපෝට් එක වෙනුවෙන් ගොඩක් ස්තුතියි. එදා දවසේ එහෙම වුණාට ඇත්තටම හිරුස්ටා වේදිකාවෙන් අවුට් වෙලා එළියට ආවට පස්සේ තමයි මම දැනගත්තේ එළිය මට මෙච්චර ආදරයක් තියෙනවා කියලා. ඇත්තටම මේක මම පෙරදුනේ නැත්තම් මට දකින්න වෙන්නේ නැහැ. පෙරදුනාට පස්සේ තමයි මම ඒක දැක්කේ. ගොඩක් සතුටුයි ඒක දැක්කාම කිසිම දුකක් නැහැ. ඉතින් අයින් වෙන්න උනාට. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ දුන්නු ආදරය වෙනුවෙන්. ගොඩක් අය ඇඬුවා මං එතනින් අයින් වෙනකොට. මං විතරයි ඇඬුවේ නැත්තේ අනිත් හැමෝම ඇඬුවා. ඉතින් ගොඩක් ආදරේ ඔයාලා හැමෝටම මං උනෙන් දුක් වුණා ඔයාලා. ගොඩක් ස්තුතියි. ඔයාලා දෙන ආදරේ. ඒ ආදරේ නිසා තමයි අද මම මෙතන ඉන්නේ. ගොඩක් ස්තුතියි හැම දෙයක්ම වෙනුවෙන්. ඉතින් ලස්සන වැඩ ටිකක් ලෑස්ති කරගෙන ඉන්නවා ඉස්සරහට. අපි ආයෙත් ලස්සන වැඩකින් ලොකු වැඩකින් ආයෙත් හම්බෙමු. හැමෝටම ගොඩක් ස්තුතියි මාව අහගෙන හිටියට. ඉස්සරහට මාත් එක්කම ඉන්න. ගොඩක් ආදරේ හැමෝටම. අපි ආයෙත් ලස්සන ලොකු වැඩකින් හම්බෙමු. හැමෝටම ගොඩක් ආදරේ. ආයෙත් අපි හම්බෙමු. Glory